අයිබෝන් මම ෆ්‍රාන්ස් ලංකා විදේශ රැකියා සමාගම මහියංගන බිබිල පිළිමතලාවේ අයිතිකරු සුමිත් කුමාර. ඉතින් මම හොඳ දෙයක් කියනවා. මොකද ඕගොල්ලෝ රට යන්නේ යනකොට ගමේ ඉන්න අයියලා අක්කලා විශ්වාස කරලා ඒගොල්ලොත් එක්ක ඒජන්සි වලට යනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ ගමේ ඉන්න සබ් ඒජන්ට් කියලා අපි කියන්නේ. ඒ සබ් ඒජන්ට්ව විශ්වාස කරලා ඒජන්සිට ගියාම ඕගොල්ලන්ට ලැබෙන තුට්ටු දෙකකින් තුන් කාලක්ම අර මිනිස්සු ගන්නවා. සමහරු කියනවා අනේ අපේ ශිරෝමි අක්කා හොඳයි හොඳ තැන් වලට යවනවා. සමහරු කියනවා අමර අක්කා හොඳයි අමර අක්කා හොඳ තැන් වලට යවනවා. සමහරු කියනවා කරුණ අක්කා හොඳයි කරුණ අක්කත් එක්ක යනවා කියලා. සමහර විට තව කෙනෙක් කියයි රන්සිංහ මාමත් එක්ක යනවා කියලා. ඉතින් ඇයි මේ බෝ කරලා පස්සේ යන්නේ? බෝ කරලා පස්සේ ගියාම ඕගොල්ලෝ දන්නවද මම සාමාන්‍ය සෞදි කතන්දරේ කියන සෞදි යන කෙනෙක්ගේ ලක්ෂ 5කට වැඩිය සබ් ඒජන්ට් කෙනෙකුට කොමිෂන් එකක්. ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ කවදාවත් මන් මුලා වෙන්න එපා. රට යන කට්ටිය ගමේ ඉන්න කෙනෙක්ව විශ්වාස කරලා අනේ මේ අයියත් එක්ක යන්න ඕනේ මේ අක්කත් එක්ක යන්න ඕනේ මේගොල්ලොත් එක්ක ගියාම මේගොල්ලෝ ප්‍රශ්න වල නැහැ. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන් විසඳන්න පුළුවන්. ඒජන්සි විසඳන්න නැත්නම් විදේශ සේවා නිති කාර්යාංශයට පැමිණිල්ල බය නැතුව ඉදිරිපත් කරන්න. කාර්යාංශයේ මැදිහත් වෙලා මධ්‍යස්ථව දෙපැත්තම කතා කරලා කාර්යාංශය කියනවා ඒජන්සිට නියෝග කරනවා මේක කරන්න කියලා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට ලැබෙන තුට්ටු දෙක මට මතකයි මේ බිබිලේ ඉන්න ශිරෝමි කියලා අක්කා කෙනෙක්. ඒ ශිරෝමි කියන අක්කා දැන් යාන වාහන ඉඩ කඩන් අනම් මනම් කෝටිපතියෙක් කියලා. මොකද එයා යවන්නේම සෞදිය ඔක්කොම එකතු කරලා. සෞදිය යවනකොට ඕගොල්ලන්ට හම්බෙන්නේ තුට්ටු දෙකයි එයාට ලක්ෂ 5ක් හම්බ වෙනවා. ඉතින් ආයේ සල්ලි එයාට ඉන්කම් ටැක්ස් උත් නැහැ, බදුත් නැහැ, කිසි වේදමක් නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ මිනිස්සයා විශ්වාස කරලා නිකම් බොරුවට ගිහිල්ලා ඕගොල්ලන්ට ලැබෙන තුට්ටු දෙක නැති කරගන්න. ඉතින් හන්ද ඕගොල්ලෝ බය නැතුව ලියාපදිංචි රැකියා ඒජන්සියක් න ලංකාවේ තියෙන ඕනම ලියාපදිංචි ඒජන්සියක් ගැන විශ්වාසය තියන්න. බය වෙන්න එපා. ඉතින් ඒ හන්ද බෝකල්ලට අහු වෙන්න එපා. රැවටෙන්න එපා. ඕගොල්ලන්ට ලැබෙන තුට්ටු දෙක ලැබෙන්නේ නැහැ. කුවේට් ගියත් එහෙමයි. ඩුබායි ගියත් එහෙමයි. ඔමාන් ගියත් එහෙමයි. සෞදි ගියාම තමයි ලොකු මුදලක් හම්බ වෙන්නේ. සෞදි ගියාම සබ් කෙනෙකුට ඔය බෝකර් අක්කා කෙනෙකුට අයියා කෙනෙකුට ලක්ෂ 5ක් විතර කොමිෂන් තියාගෙන තමයි කරන්නේ. ඉතින් ඕගොල්ලන් ලැබෙන මුදලනේ. ඇයි ඕගොල්ලෝ මේ එක එක බෝකර්ලා පස්සේ යන්නේ? බෝකර්ලා අවශ්‍ය නැහැනේ. ඕගොල්ලෝ ගෙලින්ම යන්නේ ඒජන්සියට. ගිහලා කතා කරන්නේ. ඒජන්සිය සම්බන්ධයෙන් මොනවාරි ගැටලුවක් තියෙනවනම් 1989ට විදේශ සේවා මුක්තිකාරයන්ට කතා කරලා නම් මේ ඒජන්සිය කොහොමද හොඳද කියලා. අනිත් එක ඕගොල්ලෝ බය වෙන්න එපා. ලංකාවේ ලියාපදිංචි රැකියා ආයතන වලට බය නැතුව ගිහිල්ලා ඕගොල්ලන්ගේ විදේශ ගමන සාර්ථකයි. ඉතින් මම මට අද දවස් කියන්නේ එච්චරයි. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් බලලා ෂෙයා කරන්න. උදව්වක් වශයෙන් ෂෙයා කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට ලැබෙන තුට්ටු දෙක තව කෙනෙකුට ලබා ගන්න ඉඩ තියන්න එපා. බොරු වැඩක්. ගමේ ඉන්න අයියා අක්කා, ශිරෝමි අක්කා, රණසිංහ මාමා, කරුණ අක්කා, අමර අක්කා විශ්වාස කරලා ගියොත් ඒ විශ්වාසේ අපරාධි. ඕගොල්ලන්ට ලැබෙන තුට්ටු දෙකෙන් තුන් කාලක් ඒ සබ්ලා ගන්න එක වෙන්නේ. ඉතින් යන්ද මේක හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ගේ යාළුවෝ දැනුවත් කරන්න සියලු දෙනාම ස්තුතියි. ආයුබෝවන්.